ඉතින් සුපරම ගනේ ඩෙඩ්පූල් සම්බන්ධ නිවුස් එක ඩ්‍රොප් වෙලා තියෙනවා. එහෙම නැත්නම් කතාව රූම එකක් ඩ්‍රොප් වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒ රූම එක ගැන ඔයාලා සමග ඩිස්කස් කිරීමට මම මෙතනදී ආවෙලා තියෙන්නේ. ඉතින් කොහොමද රූම එකක් කියලා කියන කතාවක් මම මීට කනුත් ඔයාලා සමග කතා ඩිස්කස් කරලා තියෙනවා. හැබැයි කොහොමද කතා නිකම්ම මම ඔයාලට ඉදිරිපත් කරන්නේ නැහැ. 90ක් 95ක chances තියෙන විශ්වාසවන්ත ස්ථාන වලින් එන කතා විතරම මම ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඒකත් සමග ඉතින් මේ වගේ ස්ථානකින් ආවත් මම මුලින්ම බලනවා ඒ කතාව ලොජිකල්ද කියලා. එතකොට දැන් මේ කතන්දරේ ඩෙඩ්පූල් ගැන අවිල්ලා තියෙන කතන්දරේ ලොජිකල්ද කියලා බලනකොට අනිවාර්ය සිරසිය ලොජිකල් සාර්ථකයි කියන එක මගේ අයිඩියා එක. එතකොට ඉතින් මම ඔයාලට පවසන්න මේ ඩ්‍රොප් වෙලා තියෙන කතන්දරේ ඔයාලා ඊට පස්සේ කියන්න යන්න පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා මොකද්ද මේ සබ්ජෙක්ට් එක ගැන හිතන්නේ කියලා. ඉතින් ප්‍රථමයෙන් අපි කතා කරලෙමු මේ කතාව ගොඩ නැගින්නේ කොතනින්ද කියන ස්ථානය. ඊට පස්සේ අපි ඩිස්කස් කරමු දෙවෙනි අංගය හැටියට මේ ගොඩ නැගිලා තියෙන කතන්දරය කතාව සාර්ථකද ලොජිකල්ද කියන පැත්තට. ඉතින් මුලින්ම අපි බලුවොත් දින 3කට ඉහතදී My Time to Shine කියන මෙන්න මේ පුද්ගලයා ඩ්‍රොප් කරලා තිබුණා මේම ස්ටේට්මන්ට් එක Deadpool will return in Avengers කියලා. ඒකවල මේ My Time to Shine කියලා කියන්නේ big scooper කෙනෙක්. Insider news එළියට දෙන scoopers ලා ඉන්නවා විශාල ප්‍රමාණයක් මේ ලෝකේ පුරාම. ඉතින් ඒ scoopers ලාගෙන් 100%ක්ම insider news සාර්ථක වෙච්ච පුද්ගලෙක් තමයි My Time to Shine කියලා කියන්නේ. ඒ වගේම දැන් ඔයාලා අහනවනේ දැන් මෙයාලා කොහොමද insider news ලැබෙන්නේ කියලා. ඉතින් මෙයාට මිතුරන් ඉන්නවා. කැමරාමන්ලා, මේකප් ආටිස්ට්ලා, සමහරකට නළු නිලියන් ඩිරෙක්ටර්ස්ලා පවා මිතුරන් වෙන්න පුළුවන්. එතකොට මේ ඩිරෙක්ටර්ස්ලා නළු නිලියන්ගේ මෙයා යම්සි දෙයක් අහනකොට මෙයාලා යම්සි දෙයක් අහනකොට ඉතින් එයාලෙන් ඩ්‍රොප් වෙන මොකක් හරි වචනකින් දෙකකින් තමයි මෙයාලා සම්පූර්ණයෙන්ම ගොඩනගා ගන්න කතන්දරයක්. එතකොට ඒ වගේ ඩ්‍රොප් කරන විස්තර තමයි මේවා. එතකොට ඉතින් අපිට 100%ම තවරු කරගන්න බැරි වුණාට යම් කිසි දෙයක් අනිවාර්යෙන් ගන්න පුළුවන් කියන එක ඉතින් ඔයාලා තේරෙනවා ඇති. කෙසේද? දැන් මේ My Time to Shine කියන පුද්ගලයා දින 3කට කලින් Deadpool will return in Avengers කියලා දැම්මාට ඉතින් මේක මෙලෝ ලොජික් එකක් නැති වාක්‍යයක් කියන එකයි මෙතනදී මට කියන්න සිද්ධ වෙනවා. මොකද කියනවනේ Deadpool will return in Avengers කියද්දී ඉතින් Avengers Doomsday වල යා රිටර්න් වෙනවද? Avengers Secret Wars දෙම නැත්නම් වෙනත් මොකක් හරි Avengers project එකක්ද? ඉතින් ඒක අපි දන්නේ නැහැ. ඒතකොට ඉතින් ඒක ලොකුවට මම ගණන් ගන්නට ගියේ නැත. හැබැයි කොහමරි ඊගාවට මේ දැන් වෙනකොට යා ඩ්‍රොප් කරලා දෙනවා නිවුස් එක. ඒ තමයි නවතම Deadpool movie එක තුල Wolverine ගේ character එක Deadpool ගේ character එක කොහොමද ඉන්නවා. ඊට පස්සේ Cable Josh Brolin ගේ Cable character එක සමග Storm ඉන්නවායි කියලා. ඔන්න කෙලිම Storm ගේ නම දුරුසනින් තමයි මාව අනිවාර්යයෙන්ම hype වුනේ සා මේ වීඩියෝ එක පවා හදන්නට. ඉතින් මට අයිඩියා එක ආවේ කීමට පුළුවන්. මොකද කියනවා නම් Storm ගේ character එකට Storm කියන Marvel Comics fan favorite character එක පෝට්‍රේ කිරීමට රියල් ලයිෆ් නිලියක්ව සොයනවා කියන නිවුස් එක විවිධාකාර ස්කූපර්ස්ලා මේ වෙනකොට දාලා තියෙනවා. My Time to Shine උත් දාලා තිබුණා. ඊට අමතරව ඊටමත් කුඩා ස්කූපර්ස්ලා පවා අනිවාර්යෙන් පෝස්ට් කරලා තිබුණා. ඒතර ස්ටෝම් ගේ කැරක්ටර් එකට කාවරි නිලියක් හොයනවා කියන නිවුස් එක ඒන් ඩ්‍රොප් වෙලා තියෙනකොට ඔන්න එකපාරම රයන් රෙනල්ඩ්ස් ලීඩ වෙලා කියන්න පටන් ගත්තා. දැන් මෑත කාලේ සති දෙක තුනක් තිස්සේ එයා ස්ක්‍රිප්ට් එකක් ලියමින් ඉන්නවා කියලා ඊගාව Deadpool movie එකට. ඒතර රයන් රෙනල්ඩ්ස් ඒ පැත්තෙන් ස්ක්‍රිප්ට් එකක් ලියනවා. ස්ටෝම් ගේ චරිතයට කවුරු හරි මෙයාලා මේ පැත්තෙන් සිලෙක්ට් කරන්න උත්සාහ කරනකොට ඉතින් My Time to Shine කියන පුද්ගලයාගේ රූම එක ඉන්සයිඩර් ස්කූප් එක ඩ්‍රොප් වෙච්ච සෑනින් ඉතින් අපිට අනිවාර්යයෙන්ම අයිඩියා එකකට එන්න පුළුවන් ඉදිරියේදී Deadpool movie එකක් ගොඩ නැගෙමින් තියෙනවායි කියලා. හැබැයි කොහොමද මේ ගොඩ නැගෙන movie එක අවුට් වීමට නියමිතව තියෙන ඉතාමත් ඉන්ටරෙස්ටිං ස්ථානයකලු. අන්න ඒක තමයි මගේ සිත ඇදගත් ස්ථානය. ඒ තමයි දැන් අපේ Doomsday කියන movie එක සහ Secret Wars කියන movies දෙක මැදට sandwich movie එකක් හැටියටලු දැන් මේක රිලීස් වෙන නියමිතව තියෙනවා. ඉතින් කොහොමද sandwich movie එකක් තිබුණා කලින් plan කරලා ඒ තමයි අපේ Spider-Man Brand New Day කියන movie එක fan favorite movie එකක් අනිවාර්යයෙන් Spider-Man ඊටත් අමතරව Spider-Man style movie එකක්. Spider-Man movie එකක් එන්න කලින්ම අපිට කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම $1 billion success එකක් කියලා. නිකාම්ම ඒක $1 billion වලට යනවා. මොකද කියනවා නම් ඉතින් මිනිස්සු ඉතාමත් කැමති Spider-Man කියන character එකට. ඉතින් ඒ වගේම මිනිසුන් කැමති character එකක් තමයි ඉතින් අපේ Deadpool ගේ character එක $1 billion success එකක් ලෝක වාර්තාව අපිට movie එකක් කියන්න පුළුවන් Deadpool ගේ movie එක. ඊට අමතරව දැන් Deadpool සමගම Wolverine ඉන්නවා නම් අනිවාර්යෙන් ඉතින් successful movie එකක්. ඊට අමතරව ඉතින් අපේ Cable Josh Brolin ගේ Cable Josh Brolin සුපිරම ගානේ performance ලබා දුනා Cable හැටියට. ඒතකොට Cable උත් include වෙනවා නම් ඒතකොට එතන උත්සාහර්ථකයි. ඊට අමතරව Storm වත් මෙයාලා include කර ගන්නවා නම් ගින්දර කියන එක මගේ මතය. ඒතකොට දැන් මේ වගේ ගින්දර project එකක් ඉතින් out වෙනවා නම් දැන් ඒක logical ද කියලා බලුවොත් specifically sandwich movie එකක් හැටියට හෝ Secret Wars පැත්තට build up එකක් ලබා දෙන movie එකක් හැටියට මගේ පෞද්ගලික මතයට අනුව මේක logical කියන එකයි මම මෙතනදී කියා සිටින්නේ. ඉතින් ඒක තවදුරටත් ඔයාලා පැහැදිලි කරොත් දැන් අවසානයේදී අපි Deadpool දුටුවේ TVA කියන ඒජන්සි එක තුල. ඉතින් අපි Time Variance Authority එක තුල Deadpool ඉන්නවා එයාලා සමග සම්බන්ධතාවයක් ඇති කරගෙන. ඒතකොට TVA එකේ ස්පෙෂල්ම capability එකක් තමයි temp pads කියන එක use කරගෙන
මල්ටිවර්සල් ට්‍රැවල් කරන්න පුළුවන් වීම. එතකොට ඩෙඩ්පූල් කියන කැරක්ටර් එක දාලා මෙයාලා මල්ටිවර්සල් ට්‍රැවලින් මූවි එකක් ඉදිරිපත් කරෝතින් සීක්‍රට් වෝර්ස් වලට කලින් අපිට වීවර්ස්ලා හැටියට මල්ටිවර්ස් එක ගැන යම්සි අදහසක් ලබා ගන්න පුළුවන් වෙනවා. මොකද කියනවා නම් මේ වර්තමානයේ Marvel Cinematic Universe එක තුල මල්ටිවර්ස් එක කියන එක සම්පූර්ණම කන්ෆියුසින් මෙස් එකක් වෙලායි තියෙන්නේ. ඉතින් කතා කරන්න දෙයක් නැහැ, අච්චාරුවක් වෙලායි තියෙන්නේ. ඒතකොට මේ අච්චාරුව ලාවට වගේ ක්ලියර් කිරීමට පුළුවන් ඩෙඩ්පූල් වගේ ආදරණීය කැරක්ටර් එකකට TVA වගේ ඒජන්සි එකක් භාවිතා කරගෙන. එතකොට වුල්වරින් ඉන්නවා, කේබල් ඉන්නවා, ඩෙඩ්පූල් ඉන්නවා. එයාලා මල්ටිවර්සලි ට්‍රැවල් කරනවා. එතකොට ඉතින් මෙයාගේ තවත් ඇබිලිටි එකක් තියෙනවා, ෆෝර්ත් වෝල් බ්‍රේකින් කියන එක. ෆෑන්ස්ලා සමග කතා කරන ඒ ඇබිලිටි එක. එතකොට ඒකත් භාවිතා කරගෙන මෙයාලාට මුළුමනින්ම ඉතින් අපි වීවර්ස්ලාට යම් කිසි දෙයක් පැහැදිලි කිරීමට පුළුවන් වෙනවා. ඉතින් දැනටමත් MCU එක තුල ඉන්නවා ෆෝර්ත් වෝල් බ්‍රේක් කරන තවත් චරිතයක්. අපි ෂීහල්ක් ඒ ෂෝ එකෙත් මෙයාලා පෙන්වන ෆෝර්ත් වෝල් බ්‍රේක් එක. හැබැයි කොහමරි සාර්ථක නැහැ කියන්න පුළුවන්. එතකොට දැන් එකපාරම ෂීහල්ක් නැවතරක් ගොඩනගලා ෂෝ එකක් අවුට් කරනවා කියන්නේ ඉතින් මෙයාලට කාලය මදි. ඒ වගේ අවස්ථාවකදී ඩෙඩ්පූල්ගේ ෆෝර්ත් වෝල් බ්‍රේකින් එක යූස් කරගෙන ඉතාම ලේසියෙන් වීවර්ස්ලාට මෙයාලට සිද්ධ වෙන්න නියමිත කතන්දර පැහැදිලි කරන්න පුළුවන්. එතකොට සිද්ධ වෙන්න නියමිත කතන්දරේ කියද්දී දැන් මිනිස්සුන්ට කන්ෆියුෂන් එකක් තියෙනවා. කෑන්ට මොන මගුලක්ද සිද්ධ වුණේ කියලා. දැන් අපේ channel එකේ ඉන්න වීවර්ස්ලා දන්නවා වලම ජොනතන් මේජර්ස්ගේ හුටපඩයක් ඉඳලා තමයි ඉතින් කෑන්ගේ කැරක්ටර් එක එහෙම නැත්නම් කෑන් ඩයිනස්ටි කියන මූවි එක සම්පූර්ණ වයිප් අවුට් වුණේ කියලා. හැබැයි ජෙනරල් ඔඩියන්ස් එකට ඉතින් ඒ ගැන අදහසක් නැත. ඒතකොට ජෙනරල් ඔඩියන්ස් එකට යම්කිසි අදහසක් මතයක් දෙන්න පුළුවන්. රයිට් එම නම් කෑන් ඉවත් කරේ මේ වගේ හේතුවකටයි කියලා. ඒක ඉතින් විහිළුවක් ආකාරයට ඩෙඩ්පූල්ට පැහැදිලි කිරීමට පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් ඉතින් දැන් අපේ ඩූම්ස්ඩේ කියන මූවි එක සහ සීක්‍රට් වෝර්ස් කියන මූවිස් වලට ඉන්ක්ලූඩ් වෙනවා X-Men characters ටික. ඊට අමතරව දැන් ඊගාවට එන්න නියමිත මියුටන්ට් සාගා එකයි. එතකොට මියුටන්ට් සාගා එක පැත්තට ඉතින් ඩෙඩ්පූල් ලවා මොකක් හරි දෙයක් මෙයාට කතා කරවීමට පුළුවන්. එක්ක ඩෙඩ්පූල් ලවා විහිළුවක් කරේට කියන්න පුළුවන්. රයිට් ඩිස්නි කෝපරේෂන් Marvel Cinematic Universe එක ඊටමත් ගිජුයි. මුන් හරිම පෙරේතයි. මුන් මුදල් වලට හරි ආසයි. ඒකෙන්ද ඉතින් මුන් සම්පූර්ණයෙන්ම දැන් මෙතනින් නතර නොකර X-Men කියන මියුටන්ට් ඒ සාගා එක කන්ටිනියු කරලා ඒ වගේ මොකක් හරි විහිළුවක් ආකාරයට හරි මෙයාට ඉතින් පැහැදිලි කිරීමක් එක්ස්ප්ලනේෂන් දෙන්න පුළුවන් වීවර්ස්ලාට. ඒතර ඉතින් ඔයාලට පේනවා කොමඩි කියන තේමාව භාවිතා කරගෙන ෆෑන් ෆේවරිට් කැරක්ටර් එකක් ලවා X-Men සායකට යාමට පෙර මියුටන්ට් සායකට යාමට පෙර ඉතින් සම්පූර්ණම සීක්‍රට් වෝර්ස් වලට මාර්ගය පාදනවා නම් අතිසාර්ථක අයිඩියා එකක් කියන එකයි. ඉතින් දැනට මම ඇවිල්ලා තියෙන ඒ මතය ඒ ස්ථානයේ ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම කන්ෆර්ම් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලගේ මතයන් මොනවද කියලා. කෙසේ වෙතත් මීට කලිනුත් එයාලා අපිට ඉංගියක් ආකාරයෙන් ප්ලේස් කරලා තියෙනවා. ඉතින් අපේ තෝර්ගේ කැරක්ටර් එක ඩෙඩ්පූල් සමග ඉන්නවා. හින්ට් එකක් කියලා කියන්න පුළුවන් දැන් ඉදිරි අනාගතේට. ඒතකොට ඩෙඩ්පූල් සහ තෝර් අතර ඒ සම්බන්ධතාවය මෙයාට තවදුරටත් එක්ස්ප්ලෝර් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මූවි එකක් මම දැන් අවුට් වුණා. ඉතින් හැබැයි කොහමද මේ සෑම සියලු දෙයක්ම මෙච්චර ඉන්ටරෙස්ටිං වුණාට දැන් මම කලින් කිව්වා ස්ටෝම්ගේ කැරක්ටර් එකට මෙයාලා කාස්ටිං චොයිස් එකක් දැන් ඉදිරිපත් කරලා තියෙනවා. රූමර්ස් එකට ඇවිල්ලා තියෙනවා. සින්තියා ගැන මෙන්න මේ නිලිය කියලා මාක් වෙලා තියෙන්නේ. ඉතින් සින්තියා කියලා කියන්නේ ෆෑන් ෆේවරිට් නිලියක් නෙමෙයි. ඒකට ප්‍රධාන හේතුව විකෙට් කියන මූවි එක. ඔයාලා බලුවා දන්නේ විකෙට් කියන මූවි එක අවුට් වෙච්ච අවස්ථාවේදී ඉතින් මෙයාලා හැසිරුණ ආකාරයට කියන්නේ ප්‍රොමෝෂනල් ඒ මෙටීරියල්ස් වලට ඊට අමතරව ඒ ඉන්ටර්වියුස් වල ගිය අවස්ථාවේදී සින්තියා සහ ඉතින් ඒ ඇරියානා ග්‍රාන්ඩ් කියන ඒ දෙදෙනා හැසිරුණ ආකාරයත් සමග ෆෑන්ස්ලාගේ අප්‍රසාදයක් ඇතිවලා තිබුණා. ඒතකොට ෆෑන්ස්ලාට සම්පූර්ණයෙන්ම බැනවදුණු සිද්ධියක් තියෙන සින්තියා කියන කැරක්ටර් එක. ඊට අමතරව අපේ Marvel Comics පැත්තට ගියොත් ස්ටෝම් කියන කැරක්ටර් එක තමයි සෙක්සි හොට් කැරක්ටර් එකක්. ඒ වගේම ඔමේගා ලෙවල් මියුටන්ට් කෙනෙක්. ඒතකොට ඒ වගේ කැරක්ටර් එකක් අනිවාර්යයෙන්ම මෙයාලා පුෂ් කරන්න සින්තියා වගේ නිලියක් වාරියන්නේ නැත. ඊට අමතරව දැන් මෙයාලා ඔයාලා දන්න සාමාන්‍යයෙන් හොලිවුඩ් වල ඊටමත් ලොකු ආශාවක් තියෙනවා මේ දවස්වල කළු ජාතික වෙන පොඩක් විතර ප්‍රොමෝට් කිරීමට. ඒතකොට ඔන්න අතටම දීලා තියෙනවා කළු ජාතික කැරක්ටර් එක. ඒකත් ෆීමේල් කැරක්ටර් එකයි. ඉතින් ඒ කැරක්ටර් එක ලස්සනට මෙයාලා ප්ලේස් කරොත් හොඳ කාස්ටින් එකක් සමග අතිසාර්ථක වෙන X-Men සාගයකට ස්ටෝම්ම තියලා මේක පුෂ් කරන්න පුළුවන්. ඊට අමතරව ඩෙඩ්පූල් වගේ මූවි එකකින් ස්ටෝම් හඳුන්වා දෙනවා කියන්නේ ඉතින් තව දුරටත් ඉතින් අපේ ආදරයට පාත්‍ර කිරීමට පුළුවන්. ඉතින් සම්පූර්ණ ස්ටෝම්ගේ කැරක්ටර් සහ සම්පූර්ණ අනාගතය කියන්න පුළුවන් Marvel Cinematic Universe එක. කෙසේද දැනට ඉතින් ඩ්‍රොප් වෙලා තියෙන ඉතින් ඒ ස්කූප් එකෙන් තමයි මේ කතන්දරය එක මම ගොඩනගලා ඔයාලත් සමග කතා කරේ. ඉතින් මම දැන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ කමෙන්ට්ස් වලින් අදහස් ටික. ඔයාලා මොකද හිතන්නේ ඩෙඩ්පූල් ස්ටයිල් මූවි එකක් ගැලපෙනවද ඒ වගේ ස්ථානයකට එහෙම නැත්නම් වෙනත් ප්‍රොජෙක්ට් එකක් ගැලපෙනවද? ඒ වගේම ඉතින් මම කියපු දේවල් ඒ මල්ටිවර්සල් සාගා ඒ අච්චාරු සිද්ධ වෙලා තියෙන එක පොඩ්ඩක් විතර එක්ස්ප්ලেইন කරොත් ඉතින් සාර්ථක වෙයිද? ඉදිරියේදී තේරුම් ගන්න ලේසියිද? ඉතින් යන දේවල් වලට කමෙන්ට්ස් වලින් ඩ්‍රොප් කරගෙන යාමට පුළුවන්. ඒ වගේම ඉදිරියේදී මේ වගේ ඉතින් සාර්ථක කතා නිකම්ම නිකන් නැතුව සාර්ථක කතා බැලීමට ඔයාලට ආසාවක් තියෙනවද නැද්ද කියන එකත් ඔයාලා කමෙන්ට්ස් වලින් කියන්න යාමට පුළුවන්. රයිට් එමන තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.